කුලියට කහින්න එපා හාමුදුරනි. කවුරු හරි වෙනුවෙන් කුලියට කහින්න එපා ඥානසාර ස්වාමීන් වහන්සේ. මේ කතා කරන්නේ ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේටයි. අපි ඔබ වහන්සේට මීට කලින් මේ වගේ වීඩියෝ කීපයකින් කතා කරලා තියෙනවා. ආයාචනා කරලා තියෙනවා. ඉල්ලීම් කරලා තියෙනවා. කරුණා කරලා ආපහු ජාතිවාදය අවසන් එපා. ආගම් අපහාස කරන්න එපා. එක මොන ආගම හරි. දැන් ඉස්ලාම් ආගම වේවා, කතෝලික ක්‍රිස්තියානි ආගම වේවා, අනිත් ආගම් අපහාස කරන්න එපා කියලා අපි ඉල්ලීම් කරලා තියෙනවා අවස්ථා කීපයකදීම. නමුත් ඔබ වහන්සේ හැදෙන එකක් නැහැ. දැන් බලන්න ඊයේ පෙරේදා ආපහු අපි දැක්කා මාධ්‍යයෙන් ඔබ වහන්සේ කියනවා මේ රටට ගැලපෙන්නේ නැති වාක්‍ය කිහිපයක් තියෙනවා අල් කුර්ආනයේ, ඒවා අයින් කරන්න ඕන. ඒ වගේම මෙරටේ මුස්ලිම් ජනතාව අන්තවාදය කරා රැගෙන යන වාක්‍ය කිහිපයක් තියෙනවා අල් කුර්ආනයේ, ඒවා අයින් කරන්න ඕන. දැන් අපිට අහන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ, ඔබ අර සුදන්ත තිලකසිරීලට අහන ප්‍රශ්නයමයි. සුදාට එහෙම නැත්නම් සුදන්ත තිලකසිරීට ඔබ අහනවානේ, ඔබ අපහාස කරනකොට, ඔබ නිඳා කරනකොට ඔබ අහනවා නේද මාධ්‍යයට ඇවිල්ලා මුන් කවුද, මුන් මොක්කුද කියලා අහනවනේ. දැන් එහෙම අහලා බැරිම තැන දැන් වහන්සේ CID එකට ගිහිල්ලා පැමිණිල්ලක් කරලා තියෙනවා. දැන් අපි ඒකම අනිත් පැත්තට ඔබ වහන්සේගෙන් අහනවා, ඔබ වහන්සේ කවුද, ඔබ වහන්සේ මොක්කුද, අල් කුර්ආනයේ තියෙන වාක්‍ය අයින් කරන්න කියන ඔබ වහන්සේ කවුද? අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ අපි පුදුම වෙන්නේ නැහැ ඔබ වහන්සේ කියපේකට. මොකක්ද දන්නවද? අපේම මුස්ලිම් සමාජයේ, අපේම මුස්ලිම් ජාතිකයින් ඉස්ලාම් ආගම වැළඳගත්තු, ඒකත් මෞලවිවරු කියලා කියාගත්තු කිහිප දෙනෙක් අල් කුර්ආනයේ 30කට ආසන්න ප්‍රමාණයක් වාක්‍ය, එහෙම නැත්නම් වචන, අල් කුර්ආනයේ 30කට අධික වචන ටිපෙක්ස් කරන්නට ඕන කියලා හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්මයා ගාවට ගිහිල්ලා යෝජනා කරලා තියෙනවා නම් මෞලවිවරු, ජමිතුල්ලමාවේ සමාජිකයන්, එසේ මෙසේ සමාජිකයන් නෙමෙයි, විධායක කමිටු සමාජිකයින්, ඔවුන් ඔබ වහන්සේලා වගේ ජාතිවාදීන්ව සතුටු කරන්න අල් කුර්ආනයේ 30කට අධික වාක්‍ය වචන සංඛ්‍යාවක් ටිපෙක්ස් කරන්න යෝජනා කරපු රටේ තමයි ඔබ වහන්සේලා මේව කතා කරන්නේ. ඒ නිසා අපි පුදුම වෙන්නේ නැහැ. අපේම මුස්ලිම් ජනතාව ඉතින් කුර්ආනයේ තියෙන වචන 30ක් ටිපෙක්ස් කරන්න ඕන කියලා කියනකොට ඔබ වහන්සේ බෞද්ධෙක්, අන්‍ය ආගමිකෙක්, ඔබ වහන්සේ අල් කුර්ආනයේ තියෙන වාක්‍ය ටිකක් අයින් කරන්න ඕන කියලා කියන එක ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ. නමුත් අපි ආනවා ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේට තියෙන කැක්කුම මොකද්ද? අනිත් එක හැමතිස්සෙම කියන එක තමයි අර 9.5. අර 9.5 කියන අර සූරත් තෞබා කියන සූරාවේ 5 වෙනි ආයත් එක මොන අවස්ථාවේදීද අල්ලාහ් තාලා ඒක පහල කරේ කියලා අපි ඔබ වහන්සේට වෙනම ලියන්නම්, ලියලා ඒක තේරුම් කරන්නම්. මේක දැන් කියන අවස්ථාව නෙවෙයි. ඒ නිසා එක වාක්‍යයක් දෙකක් අල්ලගෙන ස්වාමීන් වහන්සේ නිකන් නටන්න එපා. අපි දන්න ඔබ වහන්සේගේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. අපි ඒ කාලෙත් ඒක කියලා තියෙනවා. දැන් ඊයේ පෙරේද බලන්න, දැන් ඔබ වහන්සේ තව ප්‍රශ්නයක් කියනවා. දැන් සමස්ත ලංකා ජමිතුල්මා සංවිධානයේ ගරු මහලේකම්, අපි පෞද්ගලිකව ගරු කරන අෂේඛ් නූරාමිත් මැතිතුමා මක්කමට ගිය වෙලාවේ එහිදී පොඩි ප්‍රශ්නයක් උට වුණා. එතුමාට වුණා. එතුමා යම් ප්‍රශ්න කිරීමකට ලක් වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. නමුත් එතුමා ලංකාවට ඇවිල්ලා මොකද කිව්වේ? ඒව කිසිම දෙයක් උනේ නැහැ. ප්‍රශ්නයක් කරගන්න එපා. අසත්‍ය ප්‍රචාරය පතුරවන්න එපා කියලා එතුමා ඉල්ලීමක් කරා. දැන් ඔබ වහන්සේ මොකද කරන්නේ? එතුමාට හොඳක් කරනවා කියලා එතුමා එපා කියපු දේ ඔබ වහන්සේ කරනවා, බොරු ප්‍රචාර කරනවා. එතුමාව කියන එහෙම මොකද උනේ නැහැ කියලා. ඔබ වහන්සේ ඉල්ලන්න මොකද්ද ප්‍රශ්නයක් වුණා? අල් කුර්ආනයේ
ඒ අල් කුර්ආනයේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. දැන් අවුරුදු දෙකක් තිස්සේ රේගුවේ කිසිම හේතුවක් නිසා එක එක්කෙනාගේ පුද්ගලික කෝන්තර තරහ මරා වෛර නිසා ඒ අල් කුර්ආන් ටික ඒ සිංහල පරිවර්තන ටික රේගුවේ අවුරුදු දෙකක් එහෙමම හිර වෙලා තියෙනවා. ඒක එළියට දාගන්න ක්‍රමයක් නැහැ. මේ අල් කුර්ආන් සමාලෝචන කමිටුව කියලා මුස්ලිම් ජාතියටම නිගරු කරන නිගාව දෙන ඒ වගේ කමිටුවක් පත් කරලා හිටපු අධ්‍යක්ෂකවරයෙක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පත් කරපු ගෝඨාභය රාජපක්ෂ කියන ජාතිවාදී ජනාධිපතිවරයාව සතුටු කරන්න පත් කරපු ඒ කමිටුවේ අර කුර්ආන් එක අවුරුදු දෙකක් තිස්සේ අල් කුර්ආන් ෂිප්මන්ට් එක අවුරුදු දෙකක් තිස්සේ වරායේ හිර කරගෙන තියෙනවා. දැන් අපේ මුස්ලිම් සමාජය තුලින් මතුවෙච්ච විරෝධතා ඔවුන්ට එල්ල වෙච්ච විවේචන එම කුර්ආන් සමාලෝචන කමිටුවේ මෞලවිලාගේ බොරු ඒ ඔක්කොම එළියට ආවට පස්සේ දැන් ඔවුන් අවසානයේදී දැන් තීරණය කරලා තියෙනවා ඒක නිදහස් කරන්න. කිසිම හේතුවක් නැහැ ඒක පාට රිලීස් කරන්න. එතකොට බලන්න මොවුන් මේ අවුරුදු දෙකක් තියාගෙන ඉඳලා තියෙන්නේ බොරුවට නේද? කායෙක් කර තියෙන අර සෞදි අරාබියාවේ ඉඳලා යවපු අර මිනිස්සයා සාදික් ආජාර් කියන මිනිස්සයාත් එක්ක තියෙන යම් පෞද්ගලික ගණජනු ප්‍රශ්න නිසා නේද? දැන් එකපාරට මොවුන්ට කොහෙන් හරි ඥානයක් පහළ වෙලා අල් කුර්ආනය රිලීස් කරන්න කියලා දැන් ලියුම් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා කතා කරන්න ඔබ වහන්සේ ඉදිරිපත් වෙන්නට එපා. අර කතාවකට කියනවානේ චංචලාට ගැව්වනම් මලිත් රිදෙනවා කියලා. ඉතින් ඒ අල් කුර්ආන් සමාලෝචන කමිටුවේ මුස්ලිම් සමාජයෙන් විවේචනය කරනකොට ඔවුන්ගේ වැරදි කියනකොට ඔබ වහන්සේ එන්න එපා ඒකට හොට දාන්න. හරි ඒක අපි බලා ගන්න. ඒක මුස්ලිම් සමාජයේ තියෙන ප්‍රශ්න ටික අපි බලා ගන්න. ඔබ වහන්සේට බලා ගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ රටේ සංඝ රත්නයේට බලපාන ප්‍රශ්න ගොඩක් තියෙනවා. බුද්ධාගමට බලපාන ප්‍රශ්න ගොඩක් තියෙනවා. කරුණා කරලා ඒක බලා ගන්න. මොකද ඔබ වහන්සේටත් දුන්නා නේද ගෝඨාභය රාජපක්ෂ කාර්යයක් කරන්න කියලා අර එක රටක් එක නීතියක් කියන අර කාර්ය සාධක කමිටුව කියලා දාලා කියන එකක් දාලා ඔබ වහන්සේට දුන්නනේ කරන්න කියලා. අනිත් මොකද උනේ නෑනේ ආම්දුරේ. ඒ නිසා කරන්න පුළුවන් දෙයක් කරන්න අනවශ්‍ය දේවල් වලට හොට දාන්න එපා කියලා කාරුණික ආයාචනය කරනවා. බොහොම ස්තුතියි.